ඔබ කොතරම් නැලවීමට උත්සාහ කළත් ඔබේ ලදරුවා දවසේ පැය කිහිපයක් පුරා හඬනවාද. ඒ ඔහුගේ උදරේ අපහසුතාවයක් හෝ කොලික් තත්ත්වයක් නිසා විය හැකයි. මේ තත්ත්වය සමනය කිරීමට බයෝගායා ප්‍රොටෙක්ටිස් ප්‍රෝබයෝටික් බේබි ඩ්‍රොප්ස් ඔබට සහාය වනු ඇත. ලදරුවන් තුළ ඇතිවන කොලික් තත්ත්වය රෝගී තත්ත්වයක් නොවේ. නිශ්චිත හේතුවක් නොමැතිව දරුවා අධික ලෙස හැඬීම, අපහසුවෙන් සිටීම හෝ කෑගැසීම කොලික් ලෙස හැඳින්විය හැකියි. කිසිම ආකාරයකට දරුවා සැනසීමට නොහැකිවීම නිසා දෙමාපියන්ටත් මෙම තත්ත්වය ඉතා වෙහෙසකර විය හැක. ලදරුවන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් ජීවිතයේ මුල් මාස කිහිපය තුළ කොලික් තත්ත්වයෙන් පීඩා විඳිනු ඇත. බඩවැල්වල ඇති මයික්‍රොබයෝටාහි ඇති හොඳ සහ නරක බැක්ටීරියාවල අසමතුලිතතාවයක් නිසා කොලික් තත්ත්වයක් හටගත හැක. මයික්‍රොබයෝටා යනු කුමක්ද? මයික්‍රොබයෝටා යනු අප බඩවැල තුළ වර්ධනය වන හොඳ බැක්ටීරියා ඇතුළු ශුද්‍රජීවීන්ගේ සංකීර්ණ පරිසර පද්ධතියයි. මයික්‍රොබයෝටා ආහාර දිරවීම පහසු කරන අතර නරක බැක්ටීරියාවලට එරෙහිව ස්වභාවික ආරක්ෂාවක් සපයයි. තවද එය දරුවන්ගේ ආහාර ජීර්ණ හා ප්‍රතිශක්තිකරණ පද්ධතිවල වර්ධනයට අත්‍යවශ්‍ය වේ. කොලික් තත්ත්වය හේතුවෙන් පීඩා විඳින ලදරුවන් තුළ නරක බැක්ටීරියා වැඩි වශයෙන්ුත් හොඳ බැක්ටීරියා අඩු වශයෙන්ුත් තිබිය හැක. මෙම තත්ත්වය පාලනය කර ගැනීමට බයෝගායා ප්‍රොටෙක්ටිස් ප්‍රෝබයෝටික් බේබි ඩ්‍රොප්ස් සහාය වනු ඇත. ප්‍රෝබයෝටික්ස් යනු සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාමට හිතකරවන බැක්ටීරියා වර්ගයක් වේ. බයෝගායා ප්‍රොටෙක්ටිස් බේබි ඩ්‍රොප්ස් යනු කොලික් සහිත ලදරුවන්ගේ හැඬීම, බඩේ අපහසුතා අඩු කිරීමට සහ මුළු පවුලේම සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට සායනිකව හොඳ ප්‍රතිඵල පෙන්වා ඇති ප්‍රෝබයෝටික් වර්ගයක් වේ.